ඉතින් කොහොමද කට්ටියට හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් හැමෝම හොඳින් කියලා හිතෙනවා. ඉතින් අදත් අරන් ඇවිල්ලා තියෙනවා සුපිරි පාට්ට ක්වොලිටි ආතල් වීඩියෝ කියලා. ඉතින් හැමෝම වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න. ඉතින් අපි බලමු අදත් සුපිරි පාට්ට ක්වොලිටි වීඩියෝ කියලා. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි යන් වීඩියෝ එකට කියනවා ගරු කතානායකතුමනි කියලා තමයි තියෙන්නේ. මට ඇට දෙක තියෙනවා ගරු කතානායකතුමනි. මම පටන් ගන්නකොටම ඔන්න ඕකයි වෙන්නේ. කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් කපන්න. Oh yes. මුකුත් ගන්න ඕනේ නෑ. අපි ඊළඟ වීඩියෝට යමු. බලමු. සීන් එකක ඉන්නේ බලමු වීඩියෝ එක. මං තනියම කැපුවා කියලා ඕගොල්ලෝ ඔක්කොමලට ප්‍රශ්නයක් වෙනවා. නිකම් මේ බයිලා ගහන්න දෙන්න එපා. ඔව්. මේ මැඩම් මේ ලයිසන් එක දෙන්න. කලබල වෙන්න එපා. කලබල වෙන්න මේ එපා. රන්පොන් කොඩි තුවක්කුගේ නංගි. කාගේද? හරි. රන්වන් පොඩි තුවක්කුගේ නංගි. අම්මට උඩු. රන්වන් කොඩි තුවක්කු ඇවිල්ලා. අය බලමු වීඩියෝ එක. අය බලමු. මං තනියම කැපුවා කියලා ඕගොල්ලෝ ඔක්කොමලට ප්‍රශ්නයක් වෙනවා. ඔව්. නිකම් මේ බයිලා ගහන්න දෙන්න එපා. මේ මැඩම් මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න මේ එපා. රන්පොන් කොඩි තුවක්කුගේ නංගි. කාගේද? හරිද? අම්මෝ මොකද කියන්නේ ති? එහෙම තමයි ඉතින්නේ එක එක්කෙනාගේ හැටියේදී. hina වෙලා හරියන්නේ නැහැ ඔයාට. ඊළඟ වීඩියෝ එක මොකද්ද? සමහර පාඩම් ජීවිත කාලෙට මතක හිටියා. බලමු මොකද්ද පාඩම? ඔය සීන් එකකින් ගැව්වේ. කෙනෙක් ගැව්වේ ලබන ආත්මෙටත් එක්ක. දුන්නා අපි බලමු ඊළඟ වීඩියෝ එක. මොකක්ද ඒ කරන්නේ? කිරි වැඩි. මතු ගන්න. එතනින් ඉන්නවා ගල්ලන්. ආයි බලමු. බලමු ඊළඟ වීඩියෝ මොකද්ද? කොල්ලෝ කොතනද? ආතල් එතන. බලමු. ඒක මාරු සිතිරි පාට්ට. සුපිරියක් හරිම කියුට්.
ගොඩක් අය කියන්නේ අයියේ මං හරි කියුට් කියලා. ඔව් කියුට් කියලා. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවත් දන්නේ නැහැ. එයා පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? එයා උස්ස වෙන්න ඕන. ලස්සන වෙන්න ඕන. සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක. ඒ මොකද්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න ඕන. ඕකේ. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි කොල්ල. හරියට. උන් තමයි බයිට් එකට කෙලින්. උන් තමයි 1000ක් අතර ඉන්න ඔය කෙනා තමයි ඔය කියන එකා තමයි අර බොන අපේ තියෙන බයිට් එකට කෙලින එක. ඒ 1000ක් මැද්ද ඉන්න එකම එක ඌ තමයි බයිට් එකට කෙලින් උන්නේ. මේ මඩුව. ඊළඟ වීඩියෝ එකට හොඳම යාළුවගේ චොර ෆොටෝ එකක් ජාලගත කරලා තියෙනවා දැක්කම ඌ මගේ පින්තූරි දාපු එකට මං ඔබත් එක්ක තරහයි. හරි. තරහයි. ඇයි? දන්නේ. තරහයි කියලා කිව්වේ සාමාන්‍යයෙන් පොඩි ළමයි කියන්නේ ඒ විදිහට. හොඳේ. ලොකුවට තරහක් නෙමෙයි. හොඳේ. මේ කැතයි. හරි. මට චූටි එක. ඔව් හරි. කියන්න තිබුණා. මට කිව්වනම් මං කියනවා සමාවෙන්න මගේ රූපය උතන දාන්නත් එපා මාව ඔකට සම්බන්ධ කරගන්නත් එපා කියලා මං කියනවා. ඔබ කාගෙන් අහලාද මාව එතනට දැම්මේ? කියන්න බලන්න. නෑ මගෙන් ඇහුවද? මට කිව්වද? මට දැනුම් දුන්නද? මන් දැම්මේ නෑ. මගේ පින්තූරි දාපු එකට මං ඔබත් එක්ක තරහයි. ඔයත් එක තරහයි. ඔව්. තරහයි. ඇයි? දන්නේ. තරහයි කියලා කිව්වේ සාමාන්‍යයෙන් පොඩි ළමයි කියන්නේ ඒ විදිහට. හොඳේ. ලොකුවට තරහක් නෙමෙයි. හොඳේ. මේ කැතයි වැඩි. මට කියන්න තිබුණා. මට කිව්වනම් මං කියනවා සමාවෙන්න මගේ රූපය උතන දාන්නත් එපා මාව ඔකට සම්බන්ධ කරගන්නත් එපා කියලා මං කියනවා. ඔබ කාගෙන් අහලාද මාව එතනට සෝරි හරි අපි යන් ඊළඟ වීඩියෝ එකට මදුරුවොත් කොර වෙන ඒවා वेबराइजर එකට ආන්නේ පැට්සි ताला कर क्या रहा है यहाँ पे? वेबराइजर करो நாதம்பலிட்டே மச்சாவய ஃபேவரிட்டே சீன போட்டு சுத்து அவ வந்து வந்தாவத்தே நான் ரொம்ப லிட்டே අවුලන්නේ විදින්නේ නැහනේ. ඕම හරි ගන්න උන් ආතල් එකේ හිටියට අවුලන්නේ නැහැ. උන් විදින්නේ නැහනේ. සුපිරියක් ඒක මාරු. ඒක ඒ වැඩේ ඔයගොල්ලොත් කළා බලන්න මාත් කළා බලන්න සුපිරියක් ඒක මාරු. ඒක මාරු. වතුරෙක් ඉන්නා පොල්ලෙක් ඉන්නා බලමු. කාසක් කියන්න හදන්නේ. 62ක් තියෙනවා. ඔකට තමයි කියන්නේ කතා අහන්න එපා. ඔව්. අහන්න එපා. ක්‍රිකට් අහන්න එපා. ඉතින් හැමෝම subscribe කරලා set වෙන්න. තව වීඩියෝ සුපිරි පට්ට quality ආතල් වීඩියෝ පෙළකින් තවත් වීඩියෝ අරන් එනවා. ඉතින් ඔයාලටත් තියෙන්නේ subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ share කරලා comment කරලා like කරලා සේරම කරලා දාන්න.